ආශිර්වාදමත් දවසක්. අද දවසෙත් අපගේ දිනපතා මෙනෙහි කිරීමේ පණිවිඩයට අපි යොමු වෙන්න යනවා. ඉතින් ප්‍රථමයෙන්ම අද දවසේ තේමාව හා තේමා බයිබල් පාඨය අපි බලමු. රාජ්‍යයේ සම්පත්වල භාරකාරයන්. එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම් සැබෑ වූ වස්තුව නුඹලාට බාර දෙන්නේ කවුද? ශුදු ලූක් 10 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ ලෙස කියනවා. අපගේ ආරම්භක පාඨයේ ස්වාමින් වහන්සේගේ වචනවලට අනුව ඔබ පොළොවේ සම්පත් විශ්වාසවන්තව පරිහරණය නොකළහොත් ඔබට ස්වර්ගීය වස්තුව පරිහරණය කිරීමට නොදෙනු ඇත. එහි අදහස මුදල් සම්බන්ධව ඔබගේ ආකල්පය පරීක්ෂණයකි. ඔබ සම්පත් කෙසේ පරිහරණය කරන්නේද යන්න ගැන දෙවියන් වහන්සේ විමසන අතර එය උන්වහන්සේ ඔබ මත ආත්මික වගකීම් පැවරීමේදී සලකා බලන සේක. ක්‍රිස්තුස් වහන්සේ තුළ අප රාජ්‍යයේ අරමුණු සඳහා දිව්‍යමය වස්තුන් භාර කර ඇති සේවකයන් හා භාරකාරයන්ය. සෑම ආශිර්වාදයක්ම, සෑම වැඩිවීමක්, සෑම අවස්ථාවක්, සෑම දීමනාවක් හා අනුග්‍රහයක් ඔබගේ විශ්වාසය තුළට පැමිණි ඒවාය. ඔබ ඒවා රාජ්‍යයේ අවශ්‍යතාවයන් හා අරමුණ උදෙසා කළමනාකරණය කර භාවිතා කිරීම අපේක්ෂා කරයි. බයිබලය අපට පවසන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය විශ්වාසවන්ත සේවකයන් ලෙස අපගේ දීමනා භාවිතා කරන්න කියාය. ඒවා විවිධ මාදිලියෙන් පැමිණේ. අපි බලමු පළවෙනි පේත්‍රස් 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයෙහි කුමක්ද පවසන්නේ කියලා. දෙවියන් වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවය කරන්න. අප යහපත් ලෙස මුදල් භාවිතා කරන බවට පත්වීම දෙවියන් වහන්සේගේ කැමැත්තය. මූල්‍යමය කළමනාකාරීත්වය යනු ඔබගේ වස්තුන් උන්වහන්සේගේ න්‍යාය පත්‍රයට අනුව යෙදවීමය. එනම් ඔබට ලැබෙන සැපයීම දේව රාජ්‍යයේ බලපෑමක් ඇති කිරීමට, වර්ධනය පතුරවා හැරීමට, ලෝක සුභාරංචිකරණයට මිස සියල්ල රැස්කර තබා ගැනීමට නොවන බව සිහි තබා ගන්න. භාරකාරත්වයට ප්‍රඥාව සැලසුම් කිරීම විශිෂ්ටත්වය හා ගණන් දීමක් අවශ්‍යය. එය සුළු දෙයකට හෝ විශාල දෙයකට වුවද ඒ සඳහා උද්‍යෝගය අවශ්‍යය. එය ඔබගේ වේතනය, ත්‍යාගයක් හෝ ව්‍යාපාරයේ ලාභයක් යන කුමක් වුවත් එය ශුද්ධ වූ අරමුදලක් ලෙස සලකන්න. සුභාරංචිය පතුරවා හැරීමට එය භාවිතා කරන්න. ඔබගේ මුදල් වලින් ස්වාමින් වහන්සේට ගෞරව කරන්න. ඔබ විශ්වාසවන්ත සේවකයෙකු බවට ඔප්පු කළ විට ස්වාමින් වහන්සේ ඔබගේ පරිමාව පුළුල් කර ආත්මික හා ද්‍රව්‍යමය දේවල් දෙවර්ගයම තව වඩා වැඩි දේවල් ඔබගේ භාරයට දෙනසේක. හලලූයා. ඉතින් අද දවසේ වැඩිදුර අධ්‍යයනයන්හි තිබෙන බයිබල් පද අපි බලන්නට යනවා. ප්‍රථමයෙන්ම පළවෙනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය සහ දෙවෙනි පදය. මනුෂ්‍යෝ අප ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයන් මෙන්ද දෙවියන් වහන්සේගේ රහස්වල ගබඩාකාරයන් මෙන්ද ගණන් ගනිත්වා. ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑ කරන්නේ එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය. ඒ වගේම 2 කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 10 වෙනි පදය දක්වා. නමුත් මේක කියමි, මසුරු ලෙස වපුරන්නා මසුරු ලෙස කපා ගන්නේය. නොමසුරුව වපුරන්නා නොමසුරුව කපා ගන්නේය. කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක්කෙනා තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දේවා. මක්නිසාද සතුරු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක. තවද නුඹලා සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස නුඹලාට සියලු අනුග්‍රහය වැඩි කර දෙන්නට දෙවියන් වහන්සේට පුළුවන්. ඒ හැටියට ඔහු විසිරෙව්වේය, දිලිඳුන්ට දුන්නේය.
ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවතින්නේ යැයි ලියා තිබේ. ඉදින් වපුරන්නාට බීජද කෑමට රොටිද සපයා දෙන්නා වූ තැනන් වහන්සේ නුඹලාට වැපිරීම පිණිස බීජ සපයාදී වැඩිකොට නුඹලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනය කරන සේක. හාලෙලූයා. ඒ වගේම අපි බලන්නට යනවා හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය සහ 10 වෙනි පදය. නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමින් වහන්සේට ගෞරව කරන්න. එවිට නුඹේ අට බොහෝ දාන්නෙන් පිරෙන්නේය. නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රික පානයෙන් ඉතිරෙන්නේය. හලෙලූයා. ඊටමත් අනර්ගයි. ඉතින් අද දවසේ යාක්ෂාව මාත් සමග කරන්න අපි යාක්ෂා කරමු. ආදර පියාණනි, රාජ්‍ය සම්පත්වල භාරකාරයෙකු බවට මා පත් කළ නිසා ස්තුති කරමි. ඔබ වහන්සේ මාහට දී ඇති සියල්ල මම ප්‍රඥාවන්තව හා විශ්වාසවන්ත ලෙස පරිහරණය කරමි. මාගේ සම්පත් ඔබ වහන්සේගේ කැමැත්ත සමග සම්බන්ධ කරන අතර සුළු දෙයට හා මහත් දෙයටද එකාකාරයෙන් විශ්වාසවන්ත වෙමි. මාගේ ලෝකයට මම ආශිර්වාදයේ මාර්ගයක් බවට ප්‍රකාශ කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.